අතීතයේ ලංකාවේ ඝන වනාන්තරයක් මැද නිලංකාර නම් වූ වලිකුරුල්ලෙක් ජීවත් විය. ඔහුගේ කළු සහ සුදු පිහාටු හිරු එළියට දිලිසුනි. නිලංකාර සාමාන්‍ය කුරුල්ලෙක් නොවිය. ඔහුට රහසක් ආරක්ෂා කිරීමට තිබුණේ. ඒ රහස වූයේ සිරි ගල නම් වූ විශාල ගලක් යට සැඟවුණු දිව්‍යමය දිය උල්පතකි. එක් දිනක් දරුණු නියඟයක් වනාන්තරයට පැමිණියේය. ගස්වල කොළ කහ පැහැගෙන වී පොළව වියලී ගංගා සිඳී ගියේය. නිලංකාර අහසට පියාසර කරමින් වලාකුළු සොයා බැලුවත් අහස හිස් විය. ඔහුට වනාන්තරයේ දුක දැනුනි. ඔහු පහළට පියාසර කරන විට පිපාසයෙන් පෙළෙන මුවෙකු සහ වඳුරෙකු දුටු වේය. ඔවුන්ගේ දැස්වල දුක පිරී තිබුණි. නිලංකාරට තවදුරටත් ඔවුන්ගේ දුක දෙස බලා සිටිය නොහැකි විය. ඔහු තම රහස හෙළි කිරීමට තීරණය කළේය. මා පසුපස එන්න නිලංකාර කෑගැසුවේය. ඔහු මුවාට සහ වඳුරාට සිරිගල දෙසට මඟ පෙන්වීය. ඔවුන් සිරිගලට පැමිණි විට වඳුරා දිය උල්පත දැක සතුටු විය. ඔහු ඉක්මනින් දිය බිඳක් පානය කළේය. මුවා සහ වඳුරා නිලංකාරට ස්තුති කළ අතර ඔවුන් කිසිදා මෙම රහස අන් අයට නොකියන බවට පොරොන්දු විය. ඉන්පසු හදිසියේම අහස අඳුරු වී වැසි ඇද හැලෙන්නට විය. මුළු වනාන්තරයම නැවත ජීවේ ලැබිය. නිලංකාර තම තීරණය ගැන සතුටු විය. රහසක් ආරක්ෂා කරනවාට වඩා ඒ බෙදා ගැනීමෙන් ලැබෙන සතුට ඔහුට දැනුනි. එදා සිට නිලංකාරගේ ගීතය වනාන්තරයේ දෝංකාර දුන්නේය. එය රහසක් ගැන නොව කරුණාව සහ ත්‍යාගශීලීත්වය ගැන වූ ගීතයකි. වනාන්තරයේ නැවත ජීවේ ලැබීමත් සමග මුවා සහ වඳුරා ඔවුන්ගේ මිතුරන්ට සිදු වූ දේ ගැන කතා කළා. ඔවුන් නිලංකාරගේ කරුණාව ගැන කීහ. ඔවුන් නිලංකාරගේ රහස ගැන කෙලින්ම කීවේ නැත. නමුත් ඔවුන්ගේ කතා අතරතුර සිරිගල සහ දිව්‍යමය දිය උල්පත යන වචන රහසින් කතිර ගියේය. මෙම කටකතා අවසානයේදී වනාන්තරයේ බලවත්ම සතා වූ රුදුරු වලසෙකු බලගේ කනට වැටුනි. ඔහුට අවශ්‍ය වූයේ එම උල්පත තමාට පමණක් කර ගැනීමටය. බල කෝපයෙන් ගොරවමින් නිලංකාරව සොයා ගියේය. ඔහුට අවශ්‍ය වූයේ උල්පතේ පිහිටීම දැන ගැනීමටය. නිලංකාර ගීතයක් ගයිමින් සිටියේදී වලසා ඔහු ඉදිරියේ පෙනී සිටියේ. කුඩා කුරුල්ල මට කියන්න දිව්‍යමය දිය උල්පත කොහෙද? බල කෑගැසුවේය. නිලංකාර බිය නොවිය. ඒ රහසක් නොවේ බල. එය හැමෝටම අයිති දෙයක්. ඔහු සංසුන්ව කීවේය. බල සිනාසුනේය. මම එය මගේ කරගන්නෙමි. මට පමණක් අයිති වතුර. ඔහු කීවේය. නිලංකාර බලව සිරිගල වෙත රැගෙන ගියේය. එහිදී වනාන්තරයේ සියලු සතුල් එකට එකතු වී සිටිනු බල දුටුවේය. ඔවුන් සියලු දෙනාම දිය උල්පතෙන් ජලය පානය කරමින් සිනාසෙමින් එකිනෙකාට උදව් කරමින් සිටියා. බල පුදුමයට පත්වියා. ඔබට තනිවම මෙම සතුට විඳිය නොහැකිය. නිලංකාර කීවේය. මෙම දිය උල්පතේ සැබෑ බලය ඇත්තේ ඒ බෙදා ගැනීමෙනි. බල ඔහුගේ හිස පහත් කළේය. ඔහුට තමාගේම ආත්මාර්ථකාමීත්වය ගැන ලැජ්ජාවක් දැනුනේ. ඔහු දිය උල්පතෙන් බිඳක් පානය කර ඒ කෙතරම් මීලිදයි දැනගත්තේය. එදා සිට බල වනාන්තරේ ආරක්ෂකයා බවට පත්විය. ඔහු වනාන්තරේ සතුන්ට උදව් කළ අතර බෙදා ගැනීමේ වැදගත්කම ගැන කීවේය. නිලංකාර සහ බල එක්ව වනාන්තරයේ සියලු සතුන්ට කරුණාව සහ ත්‍යාගශීලීත්වය ගැන ඉගෙන්වූහ. ඔවුන්ගේ කතාව පරම්පරා ගණනාවක් පුරා පෙතිර ගියේය.